මං ඉස්සෙල්ලාම ඔයාලට සිංහල ෆොන්ට් ඩවුන්ලෝඩ් කරගන්න හැටි කියලා දෙන්න. දැන් මම යන්නේ මේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාලා ඒක පේස්ට් කරලා alut.com එකට යන්න. එතන තියෙනවා සිංහල ෆොන්ට් ගොඩක්. එතන තියෙනවා සිංහල ෆොන්ට් 2000 කලෙක්ෂන් එක. දැන් මේ විදිහට මෙතනින් ඒ ක්ලික් කරලාට පස්සේ ඔයාලට මෙතන connect to server ඉන්නනවා. එතන ඊට පස්සේ download කියලා බටන් එකක් එනවා. ඒකෙන් ඔයාලට කෙලින්ම download කරගන්න පුළුවන් WinRAR ෆයිල් එක. දැන් ඊට පස්සේ මේ WinRAR ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරලා ඉන්ස්ටෝල් කරගන්න තමයි තියෙන්නේ. ඒක පොඩි වැඩක් සම්මුලන්න. එතන පාස්වර්ඩ් එක මතක තියාගන්න. එතන පාස්වර්ඩ් එක තමයි alut.com. ඔයාලට පෙන්නන්න alut.com. හරි. ඊට ඕකේ දෙන්න. next කරනවා. ඊට පස්සේ මෙතනින් ඔයාලා front all select කරලා ඉන්ස්ටෝල් කරන්න. ඔය වගේ මැෂින් එකේ තියෙන ෆොන්ට් එහෙම තිබ්බොත් දැන් මම මේක ඉන්ස්ටෝල් කරලා තියෙන නිසා එහෙම පෙන්නන්නේ. ඔයාලා කෙලින්ම ඉන්ස්ටෝල් කරගන්න. අද මම ඔයාලට සිංහල ටයිප් කරන විදි 3ක් ගැන කියලා දෙන්නම්. ඒ කියන්නේ අකුරු හරියට ටයිප් කරන විදි ගැන. දැන් මම මෙතන FM බිඳුමතී ෆොන්ට් එක දාගත්තා. ඊට පස්සේ කීබෝඩ් එකේ W කියන්නේ අයන්න. ඒක පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. මම අන්තිමට කියලා දෙන්නම් ඊට වඩා ලේසි ක්‍රමයක්. දැන් මේ ෆොන්ට් සයිස් එක මම ලොකු කරගෙන ඔයාලට පේන්න. හරි. දැන් ඊට පස්සේ ඔයාලට එහෙම ටයිප් කරද්දී අකුරු වෙනස් වෙනවා. ඒක නිසා මම ඔයාලට එක ක්‍රමයක් කියලා දෙන්න. මේක නම් ටිකක් අමාරුයි. කීබෝඩ් එකේ සිංහල අකුරු මතකයිට මේක ටිකක් ලේසි ක්‍රමයක්. හරිද? වර්ඩ් එක ඉන්සර්ට් එකට යන්න. එතන මේ තියෙන තැනින් අරගෙන ඔයාලට මෙතන පෙන්නනවා අකුරු හල් ක්‍රීම් ඔක්කොම තියෙන විදිය. එතනින් ඉන්සර්ට් කරගෙන එහෙම ටයිප් කරන්න පුළුවන්. ඒක එක විදියක්. දැන් බලන්න මේ විදියට එකින් එකට තෝරන්න ඕනේ. ඒක ටිකක් අමාරු වැඩක්. පුරුදු වෙන්න නම් ටිකක් ලේසි. දැන් අපිට මෙතන දැන් මම හොයන්නේ කියන්න. හරි මේ තියෙන්නේ ඉන්සර්ට් කරලා ක්ලෝස් කරා. මේක ටිකක් අමාරු. එකින් එකට අකුරු තෝරන්න ඕනේ. හරිද? ඊළඟට මම කියලා දෙන්නම්. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් කීරැප් කියලා සුපිරි software එකක් ගැන. මේක ලංකාවේ කොල්ලෙක් හදලා තියෙන්නේ. ඉස්සර නම් මේක free දුන්නේ. දැන් නම් මම හිතන්නේ මේකට රුපියල් 1000ක් ගෙවන්න ඕනේ life time. දැන් මෙතනින් download කරගෙන කීරැප් එක WinRAR එකෙන් extract කරගන්න. ඔයාලා කැමති folder එකට select කරලා හරි නැත්නම් මෙතෙන්ම extract කරගන්න පුළුවන්. හරි. දැන් මෙතනින් කෙලින්ම install කරන්න දෙයක් නැහැ. කෙලින්ම run as administrator දෙන්න නැත්නම් open කරගන්න. දැන් මෙතනින් run anyway දෙන්න පොඩි රිස්ක් එකක් තියෙනවා. ඒ වුණාට මම නම් හිතන්නේ නැහැ එහෙම අවුල් කියලා. Windows Defender එකෙන් ඒක අල්ලනවා. හරිද? ඊට පස්සේ දෙයට ගිහින් මෙතනින් on කරන්න. හරිම ලේසි මේක නම්. දැන් ඊට පස්සේ මෙතනින් type කරන්න තියෙන්නේ ඔයාලට හැබැයි සිංහල keyboard එක මතක තියාගන්න වෙනවා English අකුරු වලින්. මේක හරිම ලේසි. ඕන අකුරක් මේ අකුරු විතරනේ හල් කිරීම මැල කිරීම ඔක්කොම මේකේ හදාගන්න පුළුවන්. මේකට දැන් රුපියල් 1000ක් ගන්නවා ලයිෆ් ටයිම්. මම හිතන්නේ නැහැ පාඩුයි කියලා. මේක ඒ ඇක්ටිවේෂන් කෝඩ් එක ලයිෆ් ටයිම් හම්බෙන්නේ. මම ඔයාලට ඊට පස්සේ තව ක්‍රමයක් කියලා දෙන්න යුනිකෝඩ් ගැන. යුනිකෝඩ් ගැන ඔයාලා අහලා ඇති. යුනිකෝඩ් උත් හරිම ලේසි. දැන් ඒකෙන් ඉස්සර වගේ නෙමෙයි. දැන් යුනිකෝඩ් මේ සයිට් එකෙන් ඔප්ෂන් දෙකක් දෙනවා. අපිට මෙතන ඉංග්‍රීසි ටයිප් කරන්න දෙන්නේ. එතකොට ඔයාලට යටින් බලා ගන්න පුළුවන් යුනිකෝඩ් එකෙන් සිංහල ටයිප් වෙනවා. හරිද? දැන් මෙතන ටයිප් කරගෙන මෙතනින් කොපි කරගන්න. ඊට පස්සේ වර්ඩ් එකට ඇවිල්ලා ඒ දෙක පේස්ට් කරන්න. හැබැයි ඔයාලට ප්‍රශ්නයකට එන්නේ මේ වගේ ස්කෝල පුත ෆොන්ට් එක විතරයි දාන්න පුළුවන්. ඔයාලට වෙන ෆොන්ට් කිසිම එකක් මේක මාරු කරන්න බෑ. මේ අකුරු මත්නා සෙට් නැහැ. ඒක නිසා මම කරන්නේ බලමු අපි දාලා හරියන්නේ නැහැ. දැන් ඊළඟ ඔප්ෂන් එක තමයි මෙතන යුනිකෝඩ් වලින් යටින් තියෙන සිංහල ෆොන්ට් කියලා. ඒක ඔයා කොපි කරගන්න. ඊට පස්සේ වර්ඩ් එක ඕපන් කරලා මෙතන පේස්ට් කරගන්න. එතකොට පෙන්නන ඉංග්‍රීසි අකුරු බය වෙන්න එපා. මෙතනින් ඉඳලා ඔයාලට කැමති සිංහල ෆොන්ට් එකක් දාන්න ඕන. දැන් බලන්න මම FM බිඳුමතී දැම්මා. මම ගොඩක් පාවිච්චි කරන ෆොන්ට් එක. ඔයාලට කැමති ෆොන්ට් එකක් මේකෙන් දාගන්න පුළුවන් සිංහල අකුරු. දැන් ඔයාලට බය නැතුව වැඩ් එක වගේ සිංහල ටයිප් කරන්න පුළුවන් ක්‍රම දෙකක් කියලා දුන්නා මම.
ඊළඟට ඔයාලට වර්ඩ් ගැන මං පොඩි ටියුටෝරියල් එකක් කරන්න ඉන්නේ. ඔයාලා කැමති නම් ලයික් එකක් දාන්න. thank you. අනිවාර්යෙන් subscribe කරන්න මගේ channel එක. අලුත් channel එක කොල්ලෙක්ට support එකක් විදියට subscribe කරන්න කියලා ඉල්ලනවා. thank you.